දරුවෙකුට ජීවිතේ ලබන්න පුළුවන් නර්තනයෙන් ලබන්න පුළුවන් එහෙම වටිනාකමක් අද ලැබී තිබෙන වෙලාවේ මේ දරුවන්ගේ මංගලම් නර්තන දිහා බලනකොට සමරවීර සර් අපේ සුනී සර් තප්පර 2 3 4 5ක් ඇතුළත මේ ස්ටෙප් එක වෙනස් වෙනවා ඒකාකාරී නෑ ගුරුතුමන් වගේම ගුරුතුමිය බොහොම දක්ෂයි. මේ අලුත් දැනුම අලුත් තාක්ෂණය සොයාගෙන යන මේ නවීන පන්නේ දැනුම සොයන ආදරණීය ගුරු බෞද්ධන් බොහොම දක්ෂයි. මේ නර්තන කලාවට අලුත් හානියක් නොකර නිර්මාණශීලී දේවල් එකතු කරන්නේ. මේ දරුවන්ගේ විනය මේ අම්මලා තාත්තලා දන්නවා ඇති. ගෙදර ආපුවාම කතා කරන විදිය, අඳින පළඳින විදිය, ඒ විනය පැත්ත පවා හදනවා. නර්තනයටත් වඩා එහා ගියපු තව දෙයක් තමයි ඒ දරුවන්ගේ විනය පැත්ත හදන එක. අද සමාජයේ නැතිම වෙලා යන දේ නර්තනය පුරුදු පුහුණු කරන ගමන්නේ දැනුම බෙදන හදන තැන ඉඳලා විනය පැත්ත හදනවා මෙම සිදුරංග කලායතනය තුල. ඉතින් එහෙමනම් මම දැන් මේ කතා කරන්න පුළුවන් වෙලාවක් නෙවෙයි. දැන් මේ සිරු දෙනාම ඇවිල්ලා තියෙන්නේ අපේ කතන්දර අහන්න නෙවෙයි. නමුත් මේ විරාමයේ තුල කිසියම් හෝ වචනයක් ප්‍රකාශ කරන්න ඕන. ඇත්තම මේ දෙපළ මා සමග සුහදව දැන් අවුරුදු 8ක් විතර තිස්සේ වැඩ කරනවා. මාත් එක්ක මම පවරන රාජකාරියක් නොපිරිහෙලා ඉෂ්ට කරන දෙපළක් තමයි ඒ නිසා මට මේකට නොයා බැරි නිසාමයි ආවේ. අද මට ජනකලාන්ත කේන්ද්‍රයේ රැස්වීමක් තියෙනවා. ඒකටත් යාවිතුම තිබෙනවා. නමුත් ඒක අනිවාර්ය රාජකාරියක් වුණත් මම මේ අවස්ථාවට පැමිණියේ මේ දෙපළගේ වචනය මට අහක දාන්න බෑ. මොකද මාත් එක්ක අවුරුදු ගාණක් වැඩ කරලා මගේ වචනයක් කවදාවත් අහක දාන්න නැතුව ඒක නොපිරිහිලා ඉෂ්ට කරන නිසා ඉස්සර සමහරවල් සුනිසර් දන්න ඇති බෙරයක් කරේ තියාගෙන යන්න කට්ටිය අකමැති. තම්බැට්ටමක් කරගෙන යන්න අකමැති. ඇයි මේ කිසියම් හෝ නියෝජනයක් පන්ති නියෝජනයක් වෙනවා කියන්නේ. නමුත් මේවා හදලා තියෙන්නේ මේ රජකාලේ තිබ්බ දේවල් වලට මිසක් මේ එක එක තානාන්තර වලටවත් එක එක සමාජ මට්ටම් වලටවත් නෙවෙයි. ඒ නිසා මේක මේ කිසියම් සමාජ කොටස් මේක ඇඟෙන්න එන්න ඕන එකක්. හැබැයි අපිට සමහරුන් නටන්න පුළුවන් මගුල් ගෙදරක සින්දුවක් දාපුවාම අපිට ඕන විදිහට නටන්න පුළුවන්. ඒක තහනමකුත් නෑ, බාධාවකුත් නෑ. නමුත් මේ ශිල්පය කියන එක එන්නේ ඇඟෙන්මයි. විශ්වවිද්‍යාලයේ හිටපු මගේම විශ්වවිද්‍යාලයේ කැලණි විශ්වවිද්‍යාලයේ හොඳ නටන ශිල්පී. මට තියෙන දක්ෂතා සමහර මේ උඩරට නටන්නේ මේ අපිට පේන්න කරන්නේ. නමුත් මම උඩරට නටුම් මෙයාගෙන් ප්‍රයෝජන ගන්නෙ නැහැ. මොකද උඩරට නටන ශිල්පී සුනිල්ස ඕන තරම් ඉන්නවනේ. අපිට ගොඩක් ධම්මං ආව සුනිල්සගේ කී දෙනෙක් ගෝලියෝ ඉන්නවනේ. 6330ක් කියලා මට කිව්වා. මං ඒ 3000ක් විතර ඇද්ද කියලා 6330ක් ඉන්නවා කියලා ගෝලියෝ. හිතන්නකො මේ ලංකාව පුරා කොච්චර ඉන්නවද කියලා. එතකොට මේ වාසනා ටීචර්ට හැකියාවක් තියෙනවා. මම අපේ තියෙන තරඟ සමස්ත ලංකා සහ පළාත් තරඟ තියෙනවා. ඒ තරඟ වලට මම මෙයාව ඉදිරිපත් කරන්නේ නැටුම් ශිල්පීන් ඉදිරිපත් කරන්නේ සබරගම පහතරට වගේ නැටුම් වලට. මෙයාව ගන්න නෑ මම මොකේද උඩරට වලට. උඩරට ශිල්පීන් ඉන්නවනේ. හැබැයි ඒ වගේම කතා හොඳ හතක් ශිල්පිනියක්. අපේ උත්සවයට මම අනිවාර්යයෙන්ම නටවනවා ටීචර්. ඔයාලා දැකලා නැතුව ඇති. ටීචර් නටනවා දැකලා කතක් නටනවා අපූර්වට නටනවා. කතක් සහ වරද සබරගමු සහ පාතරක් මෙන්න උදුර ගන්නවා නම් ශිල්පය මම හිතා ගොඩක් දෙනෙක් යොමු වෙන්නේ නැහැ. අඩුම නැටුම් ශිල්පීන්ට මම කියන්නේ මෑ ළඟ තියෙනවා ඒ හැකියාව. ඒක හොරා ගන්න පුළුවන් නම් හොරා ගන්න කොහොමද දන්න ටීචර් දෙන ක්‍රමේ මම දන්නේ නැහැ. හරි. දිමුතු කියන්නේ අලුත් ශිල්පියෙක්. ඒක මම දැක්ක මගේ මේ ශිෂ්‍යය තුල ඉන්න. දැන් අපිට අඩුයි අපි ඔක්කොම අර මේ වෙස්ටර්න් නැටුම් යනවනේ.
බටහිර නර්තනය වගේ දේවල් වලට බොහෝ ජනප්‍රිය ආස කරන චරිතයක්. ඔහුට මම දෙන්නේ හැම වෙලාවෙම නිර්මාණශීලී ඒවට. මොකද ක්‍රියේටිව් ඩාන්සින් කියන එක හරි අඩුයි. ළමයි කැමති. ඒ ශිල්පය තියෙන කෙනෙක් තමයි දිමුතු. එතකොට මේ සුසංයෝගය මම හිතන්නේ ඔයාලගේ දරුවන්ට ප්‍රයෝජන ගන්න පුළුවන් ශිල්පී දෙදෙනෙක්. ඒක මම දන්නවා. මොකද සුනිල් සර්ගේ ගෝලේ දිමුතු. එතකොට දිමුතු සර්ව උඩරට නර්තනයේ දවස පුරුදු කරලා තියෙනවා. හැබැයි ඔහු නිර්මාණ හොයාගෙන යන අලුත් ක්‍රමීතියට හිතන තාම ආධුනිකත්වයේ ඒ සම්බන්ධ ආධුනිකත්වයේ තියෙනවා වගේම නිපුණතාවයක් තියෙනවා. ඒ නිසා මේ දෙන්නගෙන් ප්‍රයෝජන ගන්න පුළුවන් නම් මට හරි ගුරුවරු මම බොහොම ඉන්ටර්වයුව කරනකොට ගන්න බොහොම හැම පැත්තම බලනවා. සමග පරීක්ෂණ ගන්නකොට ඉතින් මේ දෙන්නගේ සුසංයෝගය නිසා ළමයින්ට විනය වගේම හොඳ ශිල්පයක් ලබා ගන්න පුළුවන් වෙයි. ඒකට තවදුරටත් සහභාගී වෙන්නේ නැති දරුවෝ ඉන්නවා. මේ දෙන්නගේ ආශ්‍රයයට යොමු කරන්න මම දන්න තරමේ ඊටාම් විනය ගරුක කෙනෙක්. ඊට පස්සේ මේ ඊයේ පෙරේදා තිබ්බා රම්බේ සංස්කෘතික මධ්‍යස්ථානයේ ඉස්සෙල්ලා. ඒකටත් ගියා. ඒකෙත් නිර්මාණශීලී දේවල් මම ඉදිරිපත් කළා. මම මේ කැමැතිම දිමුතුට මේ නිර්මාණශීලීව ඉදිරිපත් කිරීම කරන නිසා. එනිසා මේ වාසනාවට එක මම මේ දෙන වර්ණනා කරනවා නෙවෙයි. නමුත් කිය යුතු දේ කියන්න ඕන තැන කිව්වේ නැත්තම් ඒක සර් වැඩකුත් නැහැ. මොකද ශිල්ප කියන ඒවා මෙයාලා කියන්නේ මට පුළුවන් කියලා කවුරුවත් කියන්නේ නැහැ. ප්‍රකාශන කරන ශිල්ප දෙන්නේ නැගේ. ඒ නිසා ඔයාලගේ දරුවෝ යොමු කරලා විනයක් ඒ තැනකට යොමු කරන්න. තියෙන ඕන තරම් ක්ලාසස් තියෙන සුනිල්ස. ඕන තරම් තියෙනවා. පඳුරකට යහුවොත් 60 70ක් විසි වෙනවා. හැබැයි ඒවා ශිල්ප නෙවෙයි. සමහරු මේක යන හොඳට මතක යන සුනිල්ස මන් දැක්ක එක දෙයක් තමයි මේ මංගලන් නටන්න පුළුවන් උන ගමම්ම පායිපත් මංගල්‍යයක් තියලා ළමයා එතනින් ඉවර කරනවා. ළමයා එතනින් ඉවර කරා. මේ දෙමව්පියතා ඉන්නේ මේක තමයි මේක ඉවරනම ශිල්පේ ඉවරයි කියලා. නෑ එහෙම වෙන්නේ නෑ. මේ ශිල්පේ පරතරයට දැන් මම දැන් සුනිල් සර් ළඟ ඉන්නකොට සුනිල් සර් බෙර ගහනවා එතන ඉඳන්. අතින් බෙර ගහනවා. ඇයි මේක තමයි ඇඟේ තියෙන එක. දැන් මට ඕක වැඩි එන්නේ නෑ. මොකද මගේ ළඟ ඒ ශිල්පේ ඇඟේ නෑනේ. ඒ ඇඟේ තියෙන එක සුනිල් සර් නටනවා එතන ඉඳන් මම ළඟ මම ඉඳි මට දැනනවා කකුල හෙල්ලෙනවා මාතපය කරනවා බෙරපද නතර කරනකොට ඒ කියනවා. එතකොට මේක ඇඟට ජීර්ණය වෙන්න ඕනේ. මේ තව ඉන්න අපේ මේ බෙරපාතන ශිල්පී මම හරියට දැක්කේ නෑ. මේ අපිත් එක්ක ඉන්න ළමයි ටිකක් ඉන්නේ. ඉතින් මම දන්න පිරිසක් තමයි බල්ලවල පසුපස ඉන්නේ. ඒ නිසා මේකට සම්බන්ධ වෙලා මෙයාලගෙන් මං ගිය පාර කිව්වාගේ මෙයාලගෙන් ශිල්පය ගන්න බෑ. සුනිල් මෙයා හොරා ගන්න ඕන. එකපාරට මෙයාලට දෙන්න ප්‍රමාණය වෙනස් වෙනවා. ගුරු ශිල්පයේ තියෙන ගුරු මුෂ්ටිය කියලා එකයි. ඒ නිසා මේ ගුරු මුෂ්ටිය තියාගෙන ඉන්නේවා ගන්න නැතුව මෙයා සූරලා ගන්න පුළුවන්. එහෙම සූරලා ගන්න 14ක් දෙනෙක් තමයි ඉන්නේ මේවා දැනුම. ඒ නිසා මම මතක් කරනවා නැවතත් මේකට මේ ප්‍රොමෝෂන් එකක් කරනවා නෙවෙයි. මම ළඟ අවුරුදු 8ක් විතර වැඩ කරලා මම ආශ්‍රය කළා දන්න දෙන්නෙක් වශයෙන්. මම ආදරණීය දෙමව්පියන්ට මතක් කරනවා. මේ දෙන්නගෙන් ප්‍රයෝජන ගන්න මේ ශිල්පියෙම තියෙන නතර කරන්න එපා. මේක දිගටම යන්න. දිගටම ගෙහෙලා තමන්ගේ නිපුණතාවයන් තව තව වර්ධනය කරන මේකේ නැටුවා කියලා ඉවර වෙලා ශිල්පේ ඉවර වෙන්නේ නැහැ. තව ගොඩක් ජය තියෙනවා. එහෙනම් මම වැඩි කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ. මට කාලය ලබා දීම පිළිබඳව සියලු දෙනාට ස්තුතිවන්ත වෙනවා. ඔබ සැමට සුබ දවසක් වේවා ප්‍රාර්ථනා කරමි. මම කතා නතර කරමු ස්තුතියි. බොහොම ස්තුතියි. හොඳ අත්බල සම්මානයක් දෙන්න ඕන සර්ට. ඉතින් අපි ආරාධනා කරමු. ගුරු හරුකම් දුන්න ඔබ නිසා අද මා යම් තැනක ඉන්නවා. රටේ බොහෝ දරුවන් ගුරු හරුකම් දුන්නාම ඒ අය ඒ වටිනාකම් නිසි අයුරින් හඳුනාගෙන
ඔබට වගේම අද ගුරුතුමනි මට දරුවන් වැඳ ආශිර්වාද කොට යන්නේ මගේ දැනුම හරියට ඕන් ඉගෙන ගන්න නිසා. ආරාධනාව එන්ඩි චෝන් අපේ ඇදුරුතුමන්ට වේදිකාවට එන්න කියලා කියනවා. අපි ආදරෙට කියන්නේ විමලේ මාමා. ඔබේ අත්වල සන්නාදය දෙන්න ඕනේ හැමෝම. එතනට එමු. තව ටිකක් ඉස්සරහට එන්න. ලියා තිබෙන දේ මම මෙසේ කියන්නම්. දෙන්න රත්තරන් මිනි මුතු මැණික් නෑ හැබැයි හැම විට උදව් කරන චරිතයක් ඇය. දුක සැප බලන්න තවරුද්දට තෑගි බෝග අරගෙන ඒ මනුස්සකම හදවතේ තියාගෙන කොහේ ගියත් ඔබට ගෞරව කරනවා. ඉතින් වාසනා ටීචර්ගේ පළවෙනි ගුරුවරයා ඇතුරිදු උපහාර නර්තන අභිෂේක මෞලි මංගල්‍ය 2026 පළවෙනි මාසේ 31 දණ්ඩියමේ පටන් ශිල්ප ශාස්ත්‍රය මනාව සතත භාෂිකරවා ගුරු සිසු පරපුරක් දැයට දායාද කළ කලාභූෂණ සම්මානලාභී ස්වර්ණමාලී කලායතනාධිපති එන්ඩි චෝන් ඇදුරුතුමනි ඔබට පිදෙන උපහාරයයි. නර්තනාචාර්ය ස්වර්ණ පද්ම කලා ප්‍රදීප වයඹ කලාකරු සම්මානලාභී ඊ.එම්. දිමුතු කැලම් රංචිත් වගේම ඔබේ නර්තනාචාර්යනි ශාස්ත්‍රවේදී විශේෂ උපාධි කැලණි විශ්වවිද්‍යාල ඩී.ජී. වාසනා සඳරුවන් කුමාරි ගුරු ආචාර්යතුමී විසින් එම්.ඩී. චෝන් ගුරුතුමන් වෙත පින් ලබන සමුදු තිරිනයයි මේ අවස්ථාවේදී පුද කරන හොඳ අත්වල සම්මානයක් ලබා දෙන්න සිතනවා. ශාලිකා වර්ණ කුල සූරිය ඇදුරුතුමියන්ට පිදෙන ගෞරව උපහාරය. ශාලිකා මිස් ළඟට තමයි පුංචි පෙරපාසන මනහපුල කන්දේ වාසනා ටීචර් යන්නේ. ඒ දවස්වල ළමයි 10ක් 8ක් 9ක් 10ක් ඉන්න ඇති. ඉතින් ඒ වගේම ඒ තාලේ රටාව හොයාගෙන නැටුම් ආචාර්යතුමිය හැටියට පුංචිවට හරි Taman ළඟ තිබුණ දැනුම ලබලා දුන්න ශාලිකා මිස්ටර් ඇගීමක් ලැබෙනවා. හොඳත් වල සම්මානයක් ලබා දෙමු. විදිය යුත්තන් පුදන්නට මේ වේදිකාවේ අපූර්ව ඇගීමක් ලබා දුන්නා. අපි ජීවිතේ බොහෝ දේවල් එකතු කරගෙන හැමදාම ජීවත් වෙන අය නෙවෙයි මතක ගොන්න එක අපි ජීවිතේ සමුගන්න අය දවසක කළ හොඳ නරක අපට ඉතුරු වේවි. හැබැයි නරක නෙවෙයි කළ හොඳ පමණයි අපිට ඉතුරු කරගන්න ඕන. ඒ වෙනුවෙන් කටයුතු කරන්න. ගෞරවනීය සභාවෙන් අවසරයි. මට මේ දරුවා ගැන චූටි විනාඩියක් මම ඉල්ලගත්තා සමා වෙන්න. මේ කෙටියෙන් කිව්වොත් මේ දරුවා කියන්න බැරි තරම් දුක් කම් කඩලු මැද්දේ මේ අද මෙතෙන් ඇවිල්ලා මේ මහා ලොකු ආනන්තරයක් ලැබලා අද නිහතමානීව ශාලිකා අක්කා ටීචර් කියලා කතා කරන දරුවෙක් මේ අද ගමට පාසලට රටට වැඩදායක දරුවෙක් තමයි අද ඔයාලට දිහි වෙලා ඉන්නේ. හැමෝම සතුටු වෙන්න ඕනේ. මේ දරුවාගෙන් උපරිම ගන්න පුළුවන් දැනුම ලබා ගන්න දරුවනේ දෙමව්පියනි. එදා විස්කිරින්ජ පැකට් එක කාලා අපිත් එක්ක 6 වසරේ ඉඳලා ස්වර්ණමාලි කලායතනයේ මේ දරුවා අධ්‍යාපනය ලැබුවේ. අද මට ගොඩාක් ආඩම්බරයි සතුටුයි මේ තැන අද ඉන්න එක ගැන. ඉතින් අද
මම ගොඩාක් පුළුවන් හැම අවස්ථාවකම අත දුන්නා. ඔයා මෙතෙන් මෙහෙම කරන්න මගේ පුංචි අම්මගේ දුවත් කැලණි විශ්වවිද්‍යාලයේ ප්‍රධාන කතිකාචාර්යවරියා. ඇයට මම කිව්වා සම්බන්ධ වෙලා මේ දරුවා පුළුවන් උපරිම තැනට ගන්න මඩහබල කන්දේ දුක් මහන්සි වෙලා අහිංසක දෙමව්පියෝ ඉන්න පවුලක හැදෙන දරුවෙක්. ඒ නිසා ගන්න පුළුවන් උපරිම තැනට ගන්න කියලා. ඇත්තටම මට මේ කාල වේලාව මේ වෙලාවට දෙන්න ඕනි. ඒ නිසා මම ගොඩාක් ස්තුතිවන්ත වෙනවා. මේ දරුවාගෙන් ගන්න පුළුවන් උපරිම ප්‍රයෝජන ඔබ දරුවන්ට දෙන්න සියලු දෙනාටම ස්තුතියි. දරුවන් දහස් ගණනකට නර්තනයේ දැනුම් සම්භාරය ලබා දෙන්නට වෙහෙස මහන්සි වී කටයුතු කළ නිර්මාණශීලී නර්තන ඇදුරුතුමා SP සුනිල් ජයවීර ඇදුරුතුමන්ටයි ගෞරවනීය ආරාධනාව අද දවසේදී. උදාත්වල සම්මාදයක් ලබා දෙන සිදුවන විශාල මෙහෙවරක් සිදු කරනු ලබනවා. ඒ වෙනුවෙන් ඔබට පිටින වටිනාකම් ගෞරවය තමයි දෙන්න මන සූදානම් වෙන්නේ. දණ්ඩියේ පඩන් ශිල්ප ශාස්ත්‍රයන් මනාව සතසා භාෂිකරවා ගුරුසිතු පරපුරක් දැයට දායාද කළ දේශබන්දු සම්මානලාභී නිර්මාණ ශිල්පී සහ ප්‍රවීණ නාට්‍ය ශිල්පී ආර්.එම්. බන්දුල රත්නායක ඇතුළුතුමනි ඔබතුමන්ට පිදෙන ගෞරවනීය උපහාරයයි. හොඳත් පළ සම්මානයක් ලබා දුන්නු සිදු දෙනා. බැලුවේ ඔබතුමාගේ ඇස් දිහා අපිට දරුවෝ තව ටිකක් ලෑස්ති වෙනවා. අපිට කතා කරන්න පුළුවන් වෙයි. අදහසක් දෙන්න මෙන්න මේ විදිහට. හොඳ අත්වල සන්නාදයක් ලබා දෙන්න. ලස්සන හඬකින් ආමන්ත්‍රණය කර මට මයික් ෆෝනය ලබා දුන්නට ඔබතුමාට බොහොමත් ස්තුතියි. ඒ වගේම මේ ස්ථානයේ සිටින වැඩ වාසය කරන මහා සංඝරත්නයන් අවසරයි. ඒ වගේම සුනිල් ජයවීර මහතා ඇතුළු ප්‍රභූවරු සියලු දෙනාගේම අවසරයි. දෙමාපියනි දරුවනි මේ අවස්ථාව අපි හැමෝටම ඉතාමත් සතුටු දනවන අවස්ථාවක්. මම වැඩි වේලාවක් ගන්නෑ. දිමුතු මුතු මට හමු වෙන්නේ වේදිකාවේ රංගන ශිල්පය හදාරන්න ආපු ශිෂ්‍යයෙක් විදිහට. එතෙන් සිට මා සමග ලෙන්ගතුව බොහෝ කටයුතු කරපු හැකියාවන් රාශියක් තිබෙන දරුවෙක්. දැන් ගුරුවරයෙක්. ඉතින් වාසනා ගුරුතුමිය හමුවන්නේ දිමුතු මුතු ගුරුතුමාගේ ඇවෑමෙන්. ඉතින් මේ දෙන්නා මේ රටෙන් ලෝකෙට පුද දෙන සංස්කෘතික දායාදයන් වල පුරු බිහි කරන වටිනා ගුරුවරුන් දෙදෙනෙක් වශයෙන් තමයි මා සිතන්නේ. ඇත්තෙන්ම අද දවසේ මේ ප්‍රදේශයේ මේ දරුවන්ගේ දෙමව්පියන්ට ඉතාමත් වාසනාවන්ත සතුටුබර දවසක් කියලා මා හිතනවා. ඉතින් අපි මට මේ ලබා දුන් මේ නිර්මාණය මේ සම්මානය මා උතුම් කොට සලකනවා. ඇත්තෙන්ම දිමුතු මුතු ගුරුතුමාගේ පියාණන් ඇතුළු ඒ සියලුම දෙනාට මා සුභාශිංසන පතන අතර වාසනා ගුරුතුමියටත් සුභාශිංසන පතන අතර මේ ලබා දුන් මහඟු සම්මානයට ඔබ සියලු දෙනාටම ප්‍රණාමය පුද කරමින් මා නිහඬ වෙනවා. බොහොමත් ස්තුතියි.